දැන් තමයි ළමයි මේ මැරිච් එකාට පණ දෙනවා නම් පණ දෙන්න තියෙන අන්තිම chance එක මේ යන්නේ. අර ඒ ඔළුව වල හිටපු ඒ වීරවුන් මැරිලා ඇත්තේ. දැන් උන්ට පණ දෙන්න තමයි මේ මං කියන්නේ. ඒතර එහෙම ඇහුවාම සමහරක් ළමයින්ට එනවා පොඩි තිගැස්මක්. මෙලෝදයක් කරගෙන නෑ මට පුළුවන් ද උත්තරන්න පුළුවන්. ඉවරගලිය ලකුණු 5යි 10යි එන්නේ. එහෙම ටාගට් වලට තව සබ්ජෙක්ට් දෙකකුත් බැලන්ස් කරගෙන ඕක කරන්න පුළුවන් වගේ. මෙහෙමයි කතන්දරේ සහතික කරලා කියන්න පුළුවන් උත්තරේ තමයි පුළුවන් කියන්නේ. F1යි S2යි තිබ්බලා මේක A1යි B2යි A2යි B1යි කියලා මට මතක නෑ කොහොමද එහෙම රිසල්ට් එකකට සම්පූර්ණයෙන් වෙනස් කරපු මේ මාස 4න් 5යි කිව්වා කියලා මතක තියාගන්න. ටාගට් එකට යන්න බැරි වුණොත් ඉන වේදනාව ඊට වඩා සෑහෙනම කාලයක් බලපාන සෑහෙනම වේදනාකාරී අත්දැකීමක්. ඒ නිසා උඹලා මේක කරන්න ඕන කරලා මේක හරියට අනිත් පැත්ත හරවලා මේක පෙන්වන්න ඕනේ. මේ මත ඔයාලගේ ඊළඟ චැප්ටර් එක පටන් ගන්න ඕන. එහෙම ඇහුවාම සමහරක් ළමයින්ට එනවා පොඩි තිගැස්මක්. යකෝ දැන් මම අවුරුදු 2ක් විතර නැත්නම් අවුරුද්දක් විතර වැඩ කරලා තියෙනවා. මම එච්චර කරලත් මෙලෝදයක් කරගෙන නැහැ. මට පුළුවන් මට කිසිම මට්ටමක් නැහැ. මම පේපර් එක ලියුවා ලකුණු 5යි 10යි එන්නේ. ඉතින් මට පුළුවන් වේද මේ ලකුණු 75